යාසු කොහොමද ඔයාලට දැන් පාස්කුත් ළඟයිනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් අය දන්නවත් ඇති, දන්නේ නැති අයත් ඇති. අලුතෙන් ඉන්න අයටයි, ඇවිල්ලා ඉන්න අයටයි බැරි වෙලාවත් මේ දේ මොකක්ද කියන දේ දන්නේ නැහනේ. අන්න ඒ දේ තමයි මම මේ කියලා දෙන්න යන්නේ. මේ ඔයාලා දැකලා ඇති ගොඩක් අය බිත්තර රතු පාට කරනවා මේ සයිප්‍රස් වල ඉන්න අය. ඒ වගේම ඔක්තොඩොක්සි කට්ටිය ගොඩක් ආගමේ අය මේ දේ කරනවා. ඉතින් පාස්කු වලට ඉස්සෙල්ලා තමයි මේක කරන්නේ. ඉස්සර ඉඳලම ගන්නේ මෙන්න මේ ගහක මේක මුලක්. මම ඒ ගැන ඔයාලට විස්තර කියන්නම්. බලන්න දැකලා නැති අය මම මේක ළඟට කරලා පෙන්නන්නම්. එහෙනම් එන්නකෝ. හෝලි තර්ස්ඩේ මහා බ්‍රහස්පතින්ද දවසේ තමයි මේ බිත්තර පාට කිරීම සිදු කරන්නේ. ඒ ජේසුතුමාගේ ලේ සංකේතවත් කිරීමට. සයිප්‍රස්, ග්‍රීසිය මේ රටවල් වල රිසාරි කියන මුල් වර්ගයකින් තමයි මේ බිත්තර පාට කිරීම සිදු කරන්නේ. හැබැයි මේ ශාකයේ නියම නම තමයි රූබියා ටින්ක්ටෝරම් කියන්නේ. ග්‍රීසිය, සයිප්‍රස් විතරක් නෙමෙයි ඊස්ටර්න් ඔක්තොඩොක්සි චර්ච් සම්බන්ධයෙන් බොහෝ රටවල් වල මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙනවා. ඒ රතු පාට වලින් ජේසුගේ ලේ වගේම බිත්තර වලින් නව ජීවිතයක් නැගී සිටීම සංකේතවත් කරනවා. ඉතින් මෙහිම පාට කරන බිත්තර පාස්කු ඉරිත දවසේ පවුලේ අය සමග එකතු වෙලා බිත්තර බීන්දීමේ ක්‍රීඩාවක් ලෙස අවසානයේ සිදු කරනවා. ඉතින් මේ බිත්තර පාට කිරීම ඔක්තොඩොක්සි රටවල් වල විතරක් නෙමේ තවත් බොහෝ රටවල විවිධ ක්‍රමවලින් සිදු කරනවා. මම මේ ගැන වගේම අනෙක් විස්තරත් කැප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම මේ බිත්තර පාට කරන හැටි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. එහෙනම් එකතු වෙලා ඉන්න මාත් එක්ක මං ගිහින් එන්නම්.